අපි අද ලංකා ගුරු සේවා සංගමය ලෙස මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ. ඔබ දන්නවා පසුගිය 25 වෙනිදා පාර්ලිමේන්තුවේදී මේ දණ්ඩ නීති සංග්‍රහයට අදාළ සංශෝධන ප්‍රමාණයක් පිළිබඳව විවාදයක් පැවැත්වුණා. එම විවාදයෙන් අනතුරුව රට තුළ විශේෂයෙන්ම ගුරු විදුහල්පතිවරු අතරේ යම් සංවාදයක් මතුවලා තිබෙනවා. ඒ පිළිබඳව අපේ පැත්තෙන් අදහස් දක්වන්න තමයි අද අපි මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ. දැන් මේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තුව තුළ මතුවෙච්ච සංවාදයත් එක්ක එළියේ ගුරුවරු සහ විදුහල්පතිවරු අතරේ යම් සාකච්ඡාවක් සංවාදයක් මතුවලා තිබෙනවා. අපි ගුරු සංගමයක් ලෙස දකිනවා. ඒ වගේම අපි ආණ්ඩුවක් ලෙසත් දකිනවා. මේක ඉතාමත් හොඳ සංවාදයක් ලෙස. මේක සාධනීය ධනාත්මක සංවාදයක් ලෙස අපි දකිනවා. මොකද මේ සංවාදයේ තුල විවිධ අදහස් යෝජනා ඒ වගේම විවිධ සංවාද තර්ක විතර්ක මතුවෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒක හොඳයි. ඒක අපේ රටේ අධ්‍යාපනය පැත්තෙන් ගත්තත් අපේ රටේ දරුවන්ගේ පැත්තෙන් ගත්තත් අපි හිතනවා ඒක ඉතාමත් හොඳ සාධනීය ලක්ෂණයක් ලෙස. ඒ නිසා මේ සංවාදයේ ඇතුලේ දැන් සමහර වෙනත් රටවල් වල ඕස්ට්‍රේලියාවේ ජර්මනියේ ඒ වගේම එක්සත් රාජධානියේ මේ ආදී විවිධ රටවල් වල දැනටමත් සේවය කරන අපේ රටේ ගුරුවරු අපේ රටේ පාසල් පද්ධතියේ හිටපු ගුරුවරු ඒ රටවල් වල ගිහිල්ලා සේවය කරද්දී ඔවුන් ලබන අත්දැකීම් පිළිබඳවත් දැන් මේ සංවාදයේ තුල අපි දැක්කා විශේෂයෙන්ම WhatsApp සමූහයන් තුල කරුණු ඉදිරිපත් කරන ඒ කරුණුත් විශාල ප්‍රමාණයක් මා සතුව තිබෙනවා. කෙසේ වෙතත් දැන් මේ දණ්ඩ නීති සංග්‍රහයට මේ ගෙන ඒමට සූදානම් වන සංශෝධන. දැන් එකක් අපි කියන්න ඕන මොකද සමහර ඔය සමූහයන් තුලත් තහවුරු කරලා තිබුණා මේ සම්මත වූ පනතක් ලෙස. එකක් මේ පනත තාම සම්මත වෙලා නැහැ. ඒක මේකේ පළවෙනි දවසේ විවාදයක් තමයි පැවැත්තුනේ. ඒතර ඉදිරියේදී තමයි මේක සම්මත වීමට නියමිතව තිබෙන්නේ. මේ තමයි එම පනත 2025 ජූලි මාස 4 වන දින ගැසට් කරන ලද මේ පනත දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන. ඒතර දැන් මේ සංශෝධන තුල කුමක්ද සඳහන් වෙන්නේ? එකක් මේකේ සඳහන් කරනවා මේකේ දෙවනි වගන්තිය නීතිය බලපෑමේ ප්‍රකාශය කියලා මේකේ වගන්ති සංශෝධනය වගන්ති. තුන්වෙනි වගන්තිය මේ විදිහට සංශෝධනය වෙනවා. මේ වගන්තිය මගින් ඕනෑකමින්ම යන වචනේ වෙනුවට චේතනාන්විතව කියන එක ආදේශ වෙනවා. ඒකට ඕනකමින් කවුරු හරි දඬුවමක් කරනවා නම් දරුවෙකුට ඒක චේතනාන්විතව කියලා සඳහන් වෙනවා. එතකොට දැන් අපේ රටේ ගුරුවරු අපි දන්නවා අපේ රටේ ගුරුවරු කියන්නේ කොයි වගේ ගුරුවරුද? අපි වෙලාවක කියනවුන්ට ගුරු දෙවිවරු. එක පැත්තකින් මෙතෙක් Tamanට ලැබුණු සොච්චම් වැටුප දරුවන්ගේ පොතපත පෑන පැන්සල ගැනීම වෙනුවෙන් වියදම් කරපු කෑම ටික නැති දරු පැටවුන්ට කෑම ටික ගෙනල්ලා දීපු Tamanගේ අර සොච්චම් වැටුපෙන් ඒ වගේම දරුවන්ගේ කැතකුණු අතගාන එවැනි පිරිසක් තමයි අපේ රටේ ගුරු විදුහල්පතිවරු කියලා කියන්නේ. ඒ නිසා ඔවුන්ගේ කාර්යභාරය මං හිතනවා කිසිවෙකුටත් සම කළ නොහැකි. එහෙම ඉතාමත් ඉහළ කාර්යභාරයක් ඉටු කරන පිරිසක් තමයි ගුරු විදුහල්පතිවරු කියලා කියන්නේ අපේ රටේ. එතකොට මේ ගුරුවරු ඔවුන්ට කිසිදු චේතනාවක් තිබෙනවද දරුවන්ට දඬුවම් කරන්න? කිසිදු ලෙසක ඔවුන්ට දඬුවම් කිරීමේ චේතනාවක් නැහැ. දරුවන්ට අවමන් කිරීමේ චේතනාවක් නැහැ. දරුවන්ට ශාරීරිකව වද හිංසා දීමේ චේතනාවක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ දරුවෙකුට යම් කිසි ආකාරයකට දඬුවමක් කරනවා නම් උන්ගේ චේතනාව වෙන කිසිවක් නෙවෙයි දරුවෝ යහමඟට ගන්න එක. ඒතර මෙතෙක් කල් එවැනි දරුවන්ගේ විනය ගොඩනැගීම වෙනුවෙන් මැදිහත් වුණා නම් උගේ චේතනාව උනේම දරුවෝ යහමඟට ගැනීම, දරුවෝ නොමගට යැවීම වැළැක්වීම. ඒක තමයි උන්ගේ චේතනාව බවට පත් උනේ. ඒ වගේම තමයි මේ පනත තුල මොකද්ද කරලා තිබෙන්නේ? දරුවන්ට කරනු ලබන හිංසනයේ වළක්වලා තිබෙනවා. මේක හිංසනයේ වැළැක්වීම වෙනුවෙන් ගෙනාපු පනතක්. ඒ වගේම දරුවන්ව ශික්ෂණයට යටත් කරලා තිබෙනවා. දැන් එකක් තමයි අපි පැහැදිලිවම සඳහන් කළා වගේ මේ පනත මේ පාසල් ඉලක්ක කරගෙන ගෙනාපු පනතක් නෙවෙයි. මේ පනත රටේ සමස්ත දරුවන් කියන්නේ සමුළු මහ සමාජය ඉලක්ක කරගෙන ගෙන එන ලද පනතක්. ඒ නිසා හිංසනය තුල මේකෙන් හිංසනේ වළක්වලා තියෙන වගේම මේක ශික්ෂණයට යටත් කරලා තිබෙනවා. ඉතින් අපි පාසල් තුල කරන්නේ මොකක්ද? දරුවාව ශික්ෂණයට යටත් කිරීම. ඉතින් පාසල තුලත් මුළු සමාජයේත් හිංසනය වළක්වලා ඒ සමාජය තුලත් පාසල තුලත් ශික්ෂණයට යටත් කිරීමට මම හිතනවා කිසිවෙකුට
විරුද්ධ වෙන්න අයිතියක්වත් පුළුවන්කමක්වත් නැහැ. ඒ නිසා මේකේ හිංසනයේ පිටු දැකලා ශික්ෂණයට යටත් කරන කිරීම සඳහා වන පනතක් මිසක එහෙම නැතුව මේ කාටවත් ඒ කියන්නේ පාසල තුල විනය හදන්න කටයුතු කරන ගුරුවරයාට විදුහල්පතිවරයාට දඬුවම් කිරීමට ඉලක්ක කරගෙන ගෙනෙන ලද පනතක් නෙවෙයි. මේකේ 4 වෙනි වගන්තියේ මෙහෙම සඳහන් වෙනවා. මේ වගන්තියේ මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 308 ආවන අලුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර මොකක්ද කියන්නේ? සංශෝධනයේ නීතිය බලපෑම වනුයේ ළමයින් සම්බන්ධයෙන් දරුවන් සම්බන්ධයෙන් ක්‍රූර සහ අවමන් සහගත ශාරීරික හෝ ශාරීරික නොවන දඬුවම් පැනවීම. ඒක තහනම් කරන එක. ඉතින් අපි අහනවා මේ රටේ ගුරු විදුහල්පතිවරුන්ගෙන් කවුද දරුවට ක්‍රූර සහ අවමන් සහගත දඬුවම් කරන්නේ? ඉතිහාසයේ කවදක්වත් මං කියන්නේ මේ අතේ ඇඟිලි ගන්නටවත් වඩා අඩු ගණනක් තමයි එවැනි දේවල් සිදු වුණා නම් පාසල් තුල සිදු වෙලා තිබෙන්නේ. කිසිවෙක් දරුවෙකුට අවමන් කරන්න, ක්‍රූර ලෙස වද හිංසාවට පත් කරන්න දඬුවම් කරලා නැහැ. අර කලිමුත් කිව්වාගේ උන්ව ශික්ෂණයට යටත් කරන්න තමයි මෙතෙක් ඉතිහාසයේ කුමන හෝ දඬුවමක් කළා නම් කරලා තිබෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ පනත සම්බන්ධයෙන්වත් මේ මොහොතේ සමාජය තුළ මතුවලා තිබෙන මේ සංවාදේ ගුරුවරුන්ව බියටපත් කරන ඊට පස්සේ අපි දරුවන්ගේ කිසිදු විනය ක්‍රියාවකට දායක වෙන්නේ නැහැ වගේ මත හදන එක සම්පූර්ණ වැරදි අදහසක්. මොකද මේ පාසල් තුල විනය ක්‍රියාත්මක කරන්න මේ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන වලින් කිසිදු බාධාවක් නැහැ. එහෙම බාධාවක් තිබෙනවා නම් මීට පෙර ඇතිතරම් එවැනි බාධා තිබිලා තිබෙනවා. 1907 තමයි මුල්වරට චක්‍රලේඛයක් නිකුත් කරන්නේ දරුවන්ට දඬුවම් කරන්න. ශාරීරික දඬුවම් තහනම් කළා. ඊට පස්සේ 20 ගණන් වල 30 ගණන් වල 40 ගණන් වල 50 ගණන් වල 60 ගණන් වල හැම මේ දරුවන්ට ශාරීරික දඬුවම් තහනම් කරපු චක්‍රලේඛ විශාල ප්‍රමාණයක් රට තුල නිකුත් කළා තියෙනවා පාසල් දරුවෝ ඉලක්ක කරගෙන. දැන් මේ තිබෙන්නේ අවසාන වශයෙන් 2016යි 4යි 29 නිකුත් කරන ලද 12/2006 කියන චක්‍රලේඛය. මේ 12/2006 කියන චක්‍රලේඛය ඊටාම මනවින් සඳහන් කරනවා. දැන් මේක ගැන ගෝසා කරන සමහර මහත්වරු අර සුන්බුන් විපක්ෂෙත් ඊට පස්සේ ඔය තියෙන පුංචි කල්ලි ටිකක් හදාගෙන දැන් ගුරු සංගම් කියලා. හරිද? නිකම් මේ අර බොරදියේ මාළු බාන්න හදන කුඩා කල්ලි ටිකක් ඉන්නවා. අනේ කල්ලිත් මහා ഘോഷාවක් නගන හැබැයි මේ චක්‍රලේඛය අමතක කරලා. මේ චක්‍රලේඛය මෙහෙම සඳහන් කරනවා ඊටාම පැහැදිලිව. පාසල තුල විනය ආරක්ෂා කිරීම. මේකේ මාතෘකාව සමාජ සංස්ථාවක් ලෙසින් පාසලට පැවරෙන ප්‍රමුඛ කාර්යයක් කර්තව්‍යයක් වන්නේ තම සමාජයට අයත් සංස්කෘතික දායාදයන් තමන්ගේ සමාජයට අයත් සංස්කෘතික දායාදයන් අනාගත පරපුරට හිමි කර දෙමින් යහපත් පරිසරයක් පවත්වාගෙන යාම සඳහා වත්මන් සිසු පරපුර අනාගත ලොවට ඔබින ආකාරයට සකස් කිරීම. මේ වර්තමාන සිසු පරපුර අනාගත ලොවට ඔබින ආකාරයට සකස් කිරීම තමයි පාසලේ මේ කාර්යභාරය කියලා මේක සඳහන් වෙන්නේ. ඒ වගේම මේදී සමාජය තුළ විනය ආරක්ෂා කරමින් සමාජ සහකම්පනයක් යුතුව ජීවත් වන ආකාරයට යෝග්‍ය ආකල්පා සාර ධර්ම සිසුන් තුළ ප්‍රගුණ කිරීමට අවශ්‍ය වන ක්‍රියාමාර්ගයන් ගැනීම සිදු කළ යුතු වේ. මේ 2016-12 කියන චක්‍රලේඛය සඳහන් වෙන්නේ. ඒ වගේම මේක ඊළඟට කියනවා වර්තමාන සංකීර්ණ සමාජ තත්ත්වයන් තුළ සංකීර්ණ සමාජ තත්ත්වයන් තුළ විවිධ බලපෑම් හේතුවෙන් පාසල් සිසුන් තුළ මතුවන අයෝග්‍ය හැසිරීම පාලනය කරලීමේ අරමුණින් අපේ ගොඩක් සමහර ගුරුවරු අහනවා මේ සංවාදයේ තුලත් අපේ පාසලේ දරුවෝ මෙහෙමයි අපේ දරුවෝ මෙහෙමයි ඔවුන්ගේ අයෝග්‍ය හැසිරීම් තිබෙනවා ඒවා පාලනය කිරීමේ අරමුණින් සිසුනට සිදු කරන දඬුවම් තුලින් ශාරීරික හිංසනයන් සිදුවන බවට වාර්තා වී ඇති බැවින් කවුද මේ කියන්නේ 2016 මේ වර්තමාන ආණ්ඩුවේ නෙමෙයි 2016 හිටපු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් WM බන්දුසේන මහත්මයාගේ අස්සනින් නිකුත් කරපු චක්‍රලේඛය. මෙවැනි දේවල් වාර්තා වෙලා තිබෙන නිසා වාර්තා වී ඇති බැවින් එම තත්වයන් අවම කරලීම සඳහා පාසල් තුල විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති කලින් චක්‍රලේඛ අවරංගු කරලා එකට වැඩිමනත් වශයෙන් මේ චක්‍රලේඛ නිකුත් කරනවා කියලා තමයි කියන්නේ. මේ චක්‍රලේඛේ පිටු ගණනාවක් තිබෙන ඒක සම්පූර්ණයෙන්ම කියවන්න අවස්ථාවක් නෙවෙයි. ඒ නිසා විශේෂයෙන් අපි ඉල්ලනවා දැන් මේ සංවාදයට එකතු වෙලා තිබෙන ඔය කියන ගුරු සංගම් වල සමහර ගුරු සංගම් හැමෝම නෙවෙයි අපි දැක්කා සාධනීය ලෙස අදහස් දක්වන වෘත්ති සමිති නායකින් ඉතින් ඊට අමතරව මේ ඔය ඊයේ පෙරේද මතුවෙච්ච
දෙතුන් දෙනෙක් කියන මම දැක්ක මහා දැවැන්ත වීරෝ වෙන්න උත්සාහ කරනවා මේක ඇතුලේ. හරි. මේකේ ඊටාම පැහැදිලිව මේ චක්‍රලේඛේ කියවන්න. 2016 12 චක්‍රලේඛේ කියවන්න කියලා ඒ මහතුරුන්ට මම ආරාධනා කරා. ඒ වගේම විපක්ෂයත් දැන් ඉන්න මේ සුන්මුන් විපක්ෂයත් උත්සාහ කරනවා කොහෙන් හරි කෑල්ලක් අල්ලගෙන මේ වර්තමාන ආණ්ඩුවේ ගමන අඩපණ කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි දැක්ක මේ පනත පාර්ලිමේන්තුව ඇතුලේ සංවාද කරන්න කලින් මේ සංශෝධන පනත කලින් දවසේ වොයිස් මැසේජස් දාලා මේ සමහර රේඩියෝ නාලිකා වලට වොයිස් කට් දීලා විපක්ෂයේ සමහර නීතිඥ මහතුරු මේක සම්බන්ධයෙන් බොරු බියක් සමාජය තුල හදනවා. මේක කියනවා 2.2 වගන්තියේ ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ස්ථීර කර ඇති 1989 එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 28 වගන්තිය මගින් පාසල තුල විනය පරිපාලනය සිදු කිරීමේදී ළමයාගේ මානව ගරුත්වයට අනුකූලව එය සිදු කළ යුතු බවට අවධාරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ තියෙන නේද ඒක සඳහන් කරලා තිබෙනවා මේ චක්‍රලේඛ ඇතුලේ. ඒ නිසා ඇත්තටම ගත්තොත් මේ ශාරීරික දඬුවම් තහනම් කරන එක හරි පාසල තුල දරුවන්ට දඬුවම් කරන එක තහනම් කරන එක ආවේ මේ ශාරීරික දඬුවම් තහනම් කරන එක ආවේ අද ඊයේ එක නෙවෙයි මීට කලින් ඉඳලා ආපු එකක් කියන එක තමයි අපිට පැහැදිලි කරන්න අවධාරණය කරන්න තිබෙන්නේ. නිසා අපි ඉල්ලනවා විශේෂයෙන්ම අපේ රටේ ගුරු විදුහල්පතිවරුන්ගෙන් මේ පුහු ගෝසාවලට ඔබ යටත් වෙන්න එපා. මේ වැරදි මතවලට ඔබ යටත් වෙන්න එපා. මොකද කිසිලෙසකින්වත් මේ පනත ගෙනලා තිබෙන්නේ දරුවාගේ පාසල තුල විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් ශික්ෂණය කිරීම වෙනුවෙන් ඔබ ගනු ලබන ක්‍රියාමාර්ග. ඒකේ චේතනාව තමයි වැදගත් වෙන්නේ. යමෙක් චේතනාන්විතව දරුවෙකුට පහර දෙනවා නම් ඒ කියන්නේ ඔහුට හිරහැර කිරීමේ අරමුණින් එතකොට මේ පනත බලාත්මක වේවි. හැබැයි යමෙක් චේතනාව තිබෙන්නේ ගුරු විදුහල්පතිවරයාගේ චේතනාව තිබෙන්නේ දරුවා යහමගට ගැනීම, ඔහුව ශික්ෂණය කිරීම නම් කිසිලෙසකින්වත් මේ පනතිනුත් ඔවුන්ට කිසිදු දඬුවමක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ වැරදි පුහු ගෝසාවලට අහු වෙන්න එපා. වැරදි මතවලට අහු වෙන්න එපා. මම කලින් කිව්වා වගේ සුන්බුන් විපක්ෂෙත් අර ඔය ඊයේ පෙරේදා මතුවෙච්ච පුංචි කල්ලි කණ්ඩායම් වල ගුරු සංගම් යයි කියාගත්ත කල්ලි කණ්ඩායම් වල මේ වැරදි මතවලට හසු වෙන්න එපා. මොකද ඔබ දන්නවා හැමදාම ලංකා ගුරු සේවා සංගමේ අපි හැමදාම අනිකුත් වෘත්තීය සමිතිත් එක්කත් ඒකාබද්ධව මෙරට ගුරු විදුහල්පතිවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජීවිතේ නොතකා සටන් කරපු මිනිස්සු ඒ වෙනුවෙන් සටන් වැදුණු ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැම කැපවීමක්ම කරපු පිරිසක් තමයි ලංකා ගුරු සේවා සංගමේ අපි. කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව තමයි අපි එදත් සටන් කරේ. අදත් වර්තමාන ආණ්ඩුවේ නියෝජිත ලෙස පාර්ශ්වකරුවන් ලෙස අදත් ඒ වෙනුවෙන් කැපෙලා ඉන්නේ පෞද්ගලිකව කිසිවක් අපේක්ෂාවෙන් නෙවෙයි. මේ පොදු මහත් සමාජයේ යහපත වෙනුවෙන් මේ සමාජය යහපත් කරණය වෙනුවෙන් මේ සමාජය අදට වඩා හොඳ තැනකට නූතනවාදී සමාජයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණෙන් මිසක එහෙම නැතුව අපි ඔය විපක්ෂ සමහරුන්ට වගේ පෞද්ගලික පටුවමනාවන් වෙනුවෙන් දේශපාලනය කරපු මිනිස්සු නෙවෙයි. වෘත්තීය සමිති කරපු මිනිස්සු නෙමෙයි. අදත් එහෙමයි, ඊයේත් අදත් හෙටත් එය එමමයි. ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ රටේ ගුරු විදුහල්පතිවරුන්ට අවධාරණය කරනවා. අපි සහතික වෙනවා මේ පනත තුලින්වත් ඉදිරියේදී කිසිදු ලෙසකින් ඔබට හානියක් වෙන්න අපි ඉඩ තබන්නේ නැහැ කියන සහතික අපි ඔබට දෙනවා. මම කලිමුත් සඳහන් කළා වගේ මේ සංවාදය ඉතාම හොඳයි. මේ සංවාදය පිළිබඳව අපි ආණ්ඩුව ඇතුලේ තවදුරටත් සාකච්ඡා කරමින් සංවාද කරමින් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරලා තිබෙනවා. විශේෂයෙන් මේ පිළිබඳව අර නිසේදනීය දේවල් නෙමෙයි ගුරු විදුහල්පතිවරුන් ලෙස මේ පිළිබඳව ගොඩනගනු ලැබූ සංවාදයේ අදටත් ගොඩනගමින් තිබෙන සාධනීය කරුණු අපි හෙට දවසේ අපේ ක්‍රියාමාර්ග ගැනීමේදී දැඩි ලෙස සැලකිල්ලට ගන්නවයි කියන සහතිකය අපි අපේ රටේ ගුරු විදුහල්පතිවරුන්ට දෙන නිසා ඔබ කිසිවෙක් බිය යුතු නැහැ. ඔබ එදා වගේම අදත් මේ රටේ අපේ දරුවෝ ටික ශික්ෂණය කිරීම වෙනුවෙන් උන්ගේ විනය ආරක්ෂා කිරීම වෙනුවෙන් පාසල් තුල කටයුතු කරන්න ඕන. ඒ වෙනුවෙන් ඔබ කිසිවෙක් නොබියව කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරන්න ඕනකම තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලනවා ඔබට පැවරුණු වගකීමක් තිබෙනවා. ඒ වගකීම අත්හරින්න එපා මෙවැනි බොරු බියවැද්දීම් වලින්. අපි විශේෂයෙන් මේ කාරණේ අවධානය කරන්න ඕන. මම අවසන් කරනවා මේ කාරණයක් එක්ක. කීකරු දරුවන් මේක සෝෂල් මීඩියා ඇතුලේ තිබුණ එකක්. මේක තමයි සත්‍යය. කීකරු දරුවන්
හොඳ මිනිසුන් තනයි. කීකරු දරුවන්ගෙන් හොඳ මිනිස්සු හදන්න පුළුවන්. අකීකරු දරුවන් වෙනස් මිනිසුන් තනයි. අකීකරු දරුවෝ වෙනස් මිනිස්සු තනනවා. එබැවින් කීකරු දරුවන් ආදරයෙන් රැකබලා ගත යුතු වන අතර කීකරු දරුවෝ ආදරයෙන් රැකබලා ගන්න ඕන. අකීකරු දරුවෝ ඒ අය කොහොමද රැකගන්නේ? අකීකරු දරුවා ඊතා ආදරයෙන් කීකරු දරුවෝ ආදරයෙන් රැකබලා ගන්න අතරේ අකීකරු දරුවෝ ඊතා ආදරයෙන් රැකබලා ගන්න ඕන. ඒ වගේ මම අවසන් වශයෙන් ඉල්ලනවා හැමෝම නේද අර ඉන්දියානු චිත්‍රපටියක් තියෙනවා ඉක්කාව කියලා. අන්නේ චිත්‍රපටිය නරඹුවා නම් දරුවෙකුට සලකන්නේ කොහොමද? දරුවෝ යහමකට ගන්නේ කොහොමද? ඊටාම ඔය පහළ සමාජ පරිසරයෙන් ආපු දරුවෝ ටිකත් පාසලේ හොඳම දරුවෝ බවට පත් කරේ කොහොමද කියලා මනවින් ඒ චිත්‍රපටි වෙන චිත්‍රපටි විතරක් නෙවෙයි අපිට ඕන තරම් අපේ සමාජයේ සාහිත්‍ය කෘති තිබෙනවා. මෙවැනි දරුවන් කොහොමද යහමකට ගන්න කියන එක සම්බන්ධයෙන් අපි ඒව ගැන පරිශීලනය කරමු. අපි තවත් මේ සංවාදය කරමු. අපි මේ සංවාදය කළා අපි විශේෂයෙන් අපේ රටේ ගුරු විදුහල්පතිවරු තමයි මේ සමාජ පරිවර්තනය වෙනුවෙන් වැඩිම දායකත්වය දක්වපු කණ්ඩායම. වැඩිම දායකත්වයක් දැක්ුවේ අපේ රටේ ගුරු විදුහල්පතිවරු. ඒ නිසා ඔවුන්ට එදා වගේම ඒ ගෞරවය අදටත් අපි තුල තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ රටේ ගුරු විදුහල්පතිවරුන් ඉල්ලනවා ඔබ වෙනුවෙන් අපි ගුරු සංගමයක් ලෙසත් අපි ආණ්ඩුව විදුහටත් තවදුරටත් ඔබේ අයිතිවාසිකම් රැක ගැනීම වෙනුවෙන් මැදිහත් වෙනවා කියන සහතිකය තියෙනවා. බොරු දේවල් වලට අහුවෙලා වැරදි මත වලට අහුවෙලා මේ ඔවුන් පසුපස යන්න එපයි කියන එකත් කරන. ඒ වගේම තව කාරණයක් අවධානය කරනවා. දැන් අපි මේ අවුරුද්දේ පෙබරවාරි 17 අපේ රටේ සමස්ත රාජ්‍ය සේවකවට වැටුප් වැඩි කරනකොට එකෙන් ගුරු විදුහල්පතිවරුන්ට විශාල වැටුප් වැඩිවීමක් ලබා දෙන්න අපි මැදිහත් වුණා, කටයුතු කළා. ඒකේ ඊළඟ වැටුප් වැඩිවීම ලබන ජනවාරි මාසේ එනවා. තව කොටසක් එනවා 27 ජනවාරි වල. ඒ අතරෙම බොහෝ දෙනෙක් විමසනවා අපෙන් දැන් කෝ වැටුප් විෂමතාවය. වැටුප් විෂමතාවය සම්බන්ධව මේ වෙනකොට ඉතාමත් විධිමත් ලෙස අපි අධ්‍යාපන සභාව ගොඩනගමින් ඒ හරහා වැටුප් විෂමතාවයත් කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන මැදිහත් වීම ටික කරනවා. එහි පත් අමාත්‍යංශයේ විද්වත් කමිටුවේ අවසන් වාර්තාව තව නොවෝ දිනකින් අපි වෙත ලැබෙනවා. ඉන්පසු එය නීතිමය කෙටුම්පතක් ඒ අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන කරන නීතියක් බවට ඒපත් කරන්න ඕන කරන ක්‍රියාමාර්ග ගනිමින් ඒ ක්‍රියාවලියත් අපි ඉස්සරහට යමින් තිබෙන නිසා ගුරු විදුහල්පතිවරුන්ගේවත් අධ්‍යාපන ශේෂ්ත්‍රයේ අනිකුත් සේවකින්ගේවත් කිසිවෙක්ගේ ප්‍රශ්න කිසිවක් අමතක කරලා නැහැ. හැම ප්‍රශ්නයක් වෙනුවෙන්ම අපි ආණ්ඩුවේ පාර්ශවකරුවන් ලෙස මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් විශේෂයෙන් පරිපාලන ගැටලු, ඒ වගේම ස්ථානමාරු ගැටලු ඇතුළු අනෙකුත් සියලු ගැටලු වෙනුවෙන් අපි ගුරු සංගමයක් ලෙසත් ආණ්ඩුව ලෙසත් මැදිහත් වෙනවා කියන කාරණයක් අවධාරණය කරමින් මගේ මූලික අදහස් දැක්වීම අවසන් කරනවා. පොදේ මත උදෑසන පිටිච්ච සාකච්ඡාවේදී මාධ්‍යවේදී සාකච්ඡා කරගෙන මම ප්‍රශ්නයක් අහනවා. ඒතකොට ඒකට දෙන උත්තරය තමයි පාසල් වලට කඩිමුඩිය මේ නීති කියන්නේ අපචාර මානසික පිළිහිම් එහෙම ප්‍රශ්නයක් තිබුණාද නැති ප්‍රශ්නයකට මොකද මේ විසඳුම් ගේන්නේ? මේ තුන්වෙනි පාර්ශවයේ අවශ්‍යතාවයක්ද ඒ වගේම සංස්කෘතිය හා මේ හරපද්ධතියට විනාශ කර දැමීමක් නේද මේක මේ ඩයස්පෝරාවේ යම් කිසි උමනාවක් නේද කියන කාරණාව තමයි ඒගොල්ලෝ කිව්වේ. අපේ රටේ සංස්කෘතියත් අපේ රටේ හරපද්ධතියත් සහ මුලින් විනාශ කරපු සාගර කාර්යසම්ලා කතා කරන්නේ කොහෙන්ද කියලා තමයි මට අහන්න තියෙන්නේ. මේ මුළු රටම අපරාධ වලින් පිරුණු රාජ්‍යයක් බවට මේගොල්ලෝ පත් කරා රාජපක්ෂලා කාර්යසම්ලා. මේ මුළු රටම මත්ද්‍රව්‍යයෙන් අයිස් වලින් පිරෙව්වා මේ මහත්තුරු. ඒගොල්ලන්ගේ දේශපාලඥයෝ ඇතුළු මේ මහත්තුරු. එහෙම කරපු සාගර කාර්යසම්ලා අපි එතනින් මේ රට මුදවගෙන මත්ද්‍රව්‍ය වලින් මේ රට මුදවගෙන අපරාධ වලින් මේ රට මුදවගෙන අපේ රටේ දරු පැටවුන්ට නූතනවාදී සමාජයක් වඩාත් යහපත් සමාජයක් නිර්මාණය කරන්න යනකොට ඒගොල්ලෝ හැමදාම කරේ මේ ඩයස්පෝරා හරි මොනවා හරි අල්ලගෙන එහෙම නැත්නම් NGO හරි මොකක් හරි අල්ලගෙන මත හදන එක. ඉතින් අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ ඕගොල්ලෝ වෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් මත හදන්න. හැබැයි මේ දරුවෝ සම්බන්ධ කරගෙන මේ වැරදි මත සමාජගත කරන්න උත්සාහ කරන්න එපා. ඒක මහා අපරාධයක්. ඕගොල්ලෝ මේ රටට මෙතෙක් කරපු අපරාධ වලට වඩා භයානක අපරාධයක් කියලා තමයි අපිට සාගර කාර්යසම් ඇතුළු සජිත්ජය ඔය නඩේ ඇතුළු හැමෝටම කියන්න තියෙන. ඒ වගේම ඕන් පසුපස යන උගේ ඌමනාවට කටයුතු කරන ඔය අර මං කියපු කුඩා වෘත්තීය සමිති කල්ලි දෙක තුනටත් අපිට කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. දැන් මේත් එක්කම සම්බන්ධ වෙච්ච ගැටලුවක් මේ වෙන විට කොටුව
ස්ටේෂන් එක ඉස්සරහා නම් මේ අධ්‍යාපන සංවර්ධන නිලධාරීන් පාසල් වලට නියුක්ත කරලා තිබ්බා. දැන් එතන මේ දේශපාලන රැකියුම් ට්‍රික් ගිහිල්ලා පොරොන්දු දෙන තරම් බවටත් පත් වෙලා තියෙනවා. මේ තත්ත්වයට ඔබතුමාලා මොන වගේ විසඳුමක්ද ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඔය පොරොන්දු දෙන දේශපාලඥයින්ට මේ ප්‍රශ්නේ 2019 ඉඳලා එන ප්‍රශ්නයක්නේ. 2024 නේ අපි බලය ගත්තේ. ඊට කලින් මේක විසඳන්න තිබුණා. විසඳුවේ නෑනේ. දැන් අපි ඊටාම පැහැදිලිව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේත් මේ ආණ්ඩුවෙත් ස්ථාවරය පැහැදිලිව කියලා තිබෙනවා. ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරු විභාගයක් පවත්වලා ඔවුන් ගුරු සේවාවට ගන්න සූදානම්. එම නැතුව රට තුල තැන් තැන්වල උපවාස කරත් තව උද්ඝෝෂණ කරා කියලා ඒ අනුව එකට යටත් වෙලා තීන්දුව ගන්න ආණ්ඩුව සූදානම් නැහැ කියන පණිවිඩය මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය පැත්තෙන් ඉතාම පැහැදිලිව ලබා දීලා තිබෙනවා. උදෝ මේ කණ්ඩායම ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් නඩු 4ක් ගොනු කරා. මේ සියලු දෙනා ගුරු සේවයට ඇතුළත් කරන්න කියලා. ඒ නඩු 4ම නිෂ්ප්‍රභා වුණා. නඩු 4ම නිෂ්ප්‍රභා වුණා. ඒ නිසා අද වෙනකොට හරි පැහැදිලිව උසාවි තීන්දුවක් තිබෙනවා. ඒ උසාවි තීන්දුවට යටත්ව ඔවුන් කටයුතු කළ යුතු තිබෙනවා. දැන් මේ කරන්නේ උසාවියටත් අපහාස කිරීමක්. උසාවි තීන්දුවට පිටින්නේ දැන් ආයිසරයක් කියන්නේ මේ ඒගොල්ලන්ව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්න කියලා. ඉතින් මේ රටේ ගුරු සේවා ව්‍යවස්ථාවක් තිබෙනවා. එහෙමනම් සේවා ව්‍යවස්ථාව ඕනේ නැහැ. ඉතින් සේවා ව්‍යවස්ථාවට අනුව බඳව ගැනීම සිදු කරන්න ආණ්ඩුව පැත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පැත්තෙන් මේ වෙනකොට කටයුතු කරමින් තිබෙනවා. නියෝජකතුමනි දැන් මේ වෙනකොට දැන් පාසල් පද්ධතිය තුල ළමයින්ට අත්නෝමතිකව හැසිරෙන්න මේ ඔබතුමාලාගේ මේ ගෙන යෝජනා සම්මතයෙන් පස්සේ සිදු වෙනවා කියලා තියෙන එක මතයක් බයක් ළමයි අත්නෝමතිකව ඔවුන් මේ ගුරුවරුන්ට කිසි බයක් නැතුව ඔවුන් ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරයි. මොකක්ද ඒ වගේ තත්ත්වයක් උදා වෙයිද? ඒ වැනි කිසිදු තත්ත්වයක් උදා වීමේ හැකියාවක් නැහැ. මම මුලින් පැහැදිලි කළෙත් ඒක පාසල් තුල විනය පවත්වක එක නෙමෙයි කියන්නේ. ඊටාම පැහැදිලිව චේතනාව මොකද? ඒක තමයි වැදගත් වෙන්නේ. චේතනාව පාසලේ දරුවා ශික්ෂණය කරන එක නම් විනය පවත්වගෙන යන එක නම් ඒකට කිසිදු බාධාවක් මේකෙන් නැහැ. ඒකට දරුවන්ට දඬුවම් කරන්න ඕන කර මොකද ශාරීරික දඬුවම් කරන්න ඕන කියලා එකක් නැහැනේ. දඬුවම් කරන ක්‍රමවේදයන් ඕන තරම් තිබෙනවා. දඬුවම් කරන ක්‍රමවේදයන් ඕන තරම් තිබෙනවා. ඒ නිසා හරි පැහැදිලි අපි හිතන්නේ එවැනි තත්ත්වයක් මතුවේ කියලා. එවැනි තත්ත්වයක් මතුවෙන්න කිසිදු ඉඩක් නැහැ. සා තවදුරටත් පාසල් තුළ විනය පවත්වාගෙන යන ගුරුවරුන්ට වගකීමකුත් තිබෙනවා, අයිතියකුත් තිබෙනවා. ඒ වගකීමත් ඒ අයිතියත් ඒ අය කුරින්ම ඉටු කරන්න ඔය කියන කිසිදු මතයකට බිය නොවි කියන ඉල්ලීම තමයි අපිට කරන්න තිබෙන්නේ. ඒ කියන්නේ ළමයි කොණ්ඩේ වවාගෙන ඇවිල්ලා එහෙම කරන්න බෑ. පාසලට එන්න ඕන පාසල් දරුවෙක් ලෙස. කොණ්ඩේ වවාගෙන එනවනම් මොකද්ද කිව්වේ? කොණ්ඩේ කපන්න යන්න එපා. ඒක දෙමව්පියන්ට පවරන්න. ඒක කරන්න බැරි. දෙමව්පියෝ ගෙන්නලා අවවාද කළා පාසලට ගැලපෙන ලෙස ඇඳුමත් කොණ්ඩෙත් අනිකුත් රැවුලුත් ඒ දේවල් පිළිවෙලකට එන්න කියන එක කියන්න අවවාද කරන්න කිසිදු බාධාවක් මේක ඇතුලේ නැහැ. එහෙම එකක් කොහෙද තියෙන්නේ අපිට පෙන්වන්න ඕනේ. එහෙම කොහෙද බාධාවක් තියෙන්නේ කියලා. එහෙම බාධාවක් නෙමෙයි හදනව බොරු බිල්ලේ. කොණ්ඩේ කපන්න බෑ, රැවුල කපන්න බෑ. නේද? එකම දේ ඔය පාර්ලිමේන්තුවේදී කිව්වේ අපි කොණ්ඩ කපන්න යන්න එපා. ඒක ඇතුලේ අර මේ කියපු දරුවන්ට යම් අවමන් කිරීමේ ප්‍රශ්නයක් මතුවේයි කියලා. නැත්තම් අර ගෞමේ වාටිය ලියන්න යන්න එපා. ඉතින් ඒක ඒ දරුවන්ට අවවාද කළා. ඒ දරුවන්ට අවවාද කළා අහන්න නැත්තම් දෙමව්පියෝ ගෙන්වල අවවාද කළා. එහෙම කරන්න කිසිදු බාධාවක් මේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය ඇතුළේවත් එහෙම නැතුව මේ චට්ටලයක ඇතුළේවත් එහෙම බාධාවක් නැහැ. දැන් දෙමව්පියන්ට ගෙන චෝදනාව තමයි දැන් ඔවුන් දඬුවමක් කරොත් ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න මේ තුලින් පහසුකම් සැලසෙනවා කියලා. ඔව් ඒක තමයි මේ සඳහන් කළේ. ඔවුන් කරන මොන දඬුවමද? දැන් ඔය මට අපිට කියන්න මොන දඬුවමද කියලා. මොන කොයි වගේ දඬුවම්ද? මට කියන්න බලන්න දැන් සමහර නේද? දැන් මේ මාළඟ තියෙන දිගලිපියක් ඕස්ට්‍රේලියාවේ දඬුවම් කරන ක්‍රමවේදයන් ගැන අපි ඕස්ට්‍රේලියාවත් ජර්මනියවත් UK වත් නෙමෙයි. නමුත් දඬුවම් කරන එහෙටම නෙවෙයි දඬුවම් කරන්න වෙන ඕන තරම් ක්‍රමවේදයන් දරුවන්ට අදාළව තිබෙනවා. හරි. ඒ නිසා ඒ වෙනුවට මේ ශාරීරික දඬුවම් කිරීමේ අවශ්‍යතාවයක් කොහෙවත් නැහැ. හරි. ඉතින් පාසල් වල විනය මොකද දැන් ওই දරුවෝ යහමඟටපත් වෙලා තින්නේ දඬුවම් කරලමද? එහෙම නෑනේ. හරිද? මම අර අවසන් කරෙත් ඒකයි. අර කීකරු දරුවෙක් කොහොමද ගොඩනගන්නේ? අකීකරු දරුවෙක් කොහොමද? කීකරු දරුවෙක් ආදරෙන් බලා ගන්න ඕන. අකීකරු දරුවෙක් ඉතා ආදරෙන් බලා ගන්නවා. ඉතා ආදරෙන් හරිද? දරුවෙකුට කියා දෙනවා නම් අපි හිතන්නේ කිසිදු දරුවෙක් යහමඟට ගන්න නොහැකි කියලා.
දැන් මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා සඳහන් කළා දෙමව්පියන්ට පවරන්න කියලා. දැන් මේ ඔය ඔබතුමා අර කියපු කතන්දරෙත් එක ලොකු ගැළවීමක් තියෙනවා. මේ කීකරු දරුවෙක් ළඟින් හොඳටම ආදරෙන් බලා ගන්න සහ අකීකරු දරුවෙක් ඉතා ආදරෙන් බලා ගන්න එක ලොකු ගැළවීමක් තියෙනවා. ඒත් එක්කම දැන් දෙමව්පියන්ට යම් කිසි ආකාරයකින් විදුහල් වලින් එන්න කියලා එල්ල උන්ට මේ පිළිබඳ පැමිණිල්ලක් කරොත් එහෙම දෙමව්පියන්ට පුළුවන් ද ළමයින්ට දඬුවම් කරන්න? ඒකත් බෑ. මේක ඉතාම පැහැදිලිව කියනවා සමාජයේ කිසිවෙකුට දරුවන්ට දඬුවම් කරන්න බෑ. ඒක තමයි මේක කියන්නේ. එතකොට ඒ ළමයි ශාරීරික හා මානසික දඬුවම් කරන්න බෑ. දෙමව්පියන්ට ළමයි කන්ට්‍රෝල් කරන්න බැරුණොත් කොහේයි? එහෙම වෙන්න බෑනේ. එහෙම වෙන්නේ නෑනේ. අපි මේ මුළු සමාජයේම යහපත් කරන එකට ලක් කරන්න උත්සාහ කරමින් තියෙද්දි සමහර වේවට ක්‍රමවේදයන් හදන්න ඕන. මේ අධ්‍යාපන අමාත්‍යාංශයකත් අපි ඉදිරි සාකච්ඡා කරනවා. තව දුරටත් කොහොමද මේවා පිළිබඳව ගුරුවරු අපි මේට වඩා තව ගුරුවරු පුහුණු කරන්න ඕන. ගුරුවරුන්ට වෙනත් පුහුණු විශේෂයෙන්ම ළමා මනෝවිද්‍යාව සම්බන්ධයෙන් මේට වඩාත් විධිමත් ඉස්සරහට වැඩපිළිවෙලක් සකස් කළ යුතු තිබෙනවා. මේ තත්ත්වයන් වෙනස් කරගන්නේ කොහොමද කියලා. අපි ඉතින් ඉදිරියේදී එන ප්‍රායෝගික තත්ත්වයන් එක්ක බලමු. මතුවෙන ගැටලුත් එක්ක ඒවට කොහොමද විසඳුම් හොයන්නේ කියලා. මොකද මේ වෙලාවේ අපිට හැම දෙයකම මෙහෙම වුණොත් කියලා විසඳුම් හොයන්න බැරි වෙයි. අපිට ඉස්සරහට තමයි මේ මතුවෙන ප්‍රායෝගික තත්ත්වයන් ඇතුලේ ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ කොහොමද කියලා තීරණය කරගන්න වෙන්නේ.